තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගෞරවනීය මහත්මයාණෙනි, අවසරයි. ඔබතුමන්ට මහත් වූ ගෞරවයකින් යුතුව මම අද පළවෙනි ප්‍රශ්නය මේ විදිහට අහනවා. මිනිත්තු 3-4ක් විතර මේ ප්‍රශ්නය අහන්න ගන්නවා. මේ සියලු මේ කාරණා ටික කියන්න ඕන නිසා. දැන් ආර්ය ශ්‍රාවකගේ ප්‍රඥාව මුල් අවස්ථාවේදී ලබා ගන්න ස්ථාපන ප්‍රඥාව උදේවය ඒ දකින්න නුවණ. ඒක විනිවිද දකින්න ප්‍රඥාව මනවින් දුක් කෙලවර කිරීම පිණිස වෙන මානසික තත්ත්වයක්. එතකොට එය අර සූත්‍රයක මේ විදිහට කියවෙනවා ඉද භික්ඛවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගත අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛන්ධාය ගාමිනී. එතකොට ඔබතුමන් සමග කරන සාකච්ඡාවලදී දහම් ශ්‍රවණයේදී අපිට නිතරම ඇහිච්ච වචනයක් උදේවැය ඥානය කියන්නේම චතුවර්ය සත්‍යයටම වගේ යන තේරුමකින් චතුවර්ය සත්‍යයේ අරිය සත්‍යයන් හතර දෙකට බෙදලා දුක්ඛ අරිය සත්‍ය, දුක්ඛ සමුදය අරිය සත්‍ය උදේ වශයෙන්, දුක්ඛ නිරෝධ අරිය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍ය වැය. අන්න ඒ අවබෝධයත් ඒ කාරණාමය අවබෝධය ඒ වගේම ඔබතුමන් විසින් කොළඹදී පවත්වන ලද ඒ දහම් දේශනාමය දහම් සාකච්ඡාමය උපෝසථමය වැඩසටහනේදී උදේවය සම්බන්ධයෙන් දින දෙකක් විතරපු ඒ උත්තම දේශනාවත් කිහිප වතාවක් ඇසූ අවබෝධය බෑග්ග්‍රවුන්ඩ් එකේ පසුබිමේ තියාගෙන ඊට පස්සේ මේ ගැන කරන විග්‍රහයකින්දී මෙන්න මේ වාක්‍යයට තේරුම විදිහට යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං, යම් කිසිවක් සමුදය ස්වභාවය වන්නේද ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුතුයි කියන අවබෝධය. ඒක එක්තරා දහම් මැසක් පිළිදීමක් හැටියට මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව හඳුන්වනවා. එහෙනම් එතකොට මේ වචන වලින් පාලි වචන වලිනුත් ඒ විස්තර කරන විදිහට තේරෙන්නේ යම් කිසිවක් සිත කියමු පංච උපාදාන සමුදය වෙනවා, ඒවා නිරුද්ධ වෙනවා, අන්න ඒක දකින්නත් ඕන. අර මම මොකක් හෝ හේතුවක් නිසා මේ தත්ත්වයේ වැඩිපුර නැඹුරු වෙනවා මෙහෙම හිතන්න. ඒකට තේරුමක් විදිහට මම උත්සාහ කරන්නේ මගේ හිත යම් සමුදය වන ධර්මයක් ඇද්ද එය සමුදය වීමට ඇති ඉඩ ප්‍රස්තාව උපක්‍රමිකව ඇහිරීමෙන් එය නොඋපදිවීම උදේවැය ඥානය කියන්නේ. උදේ කියලා කියන්නේ සමුදය වන ස්වභාවයක් තියෙන වග සිතේ දී ස්වභාවය මත එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙනවා කියන්නේම සමුදයයි. ඒ බව දන්නා නිසා ඒ දුක නිසා ඒ සමුදය නොවන්නට උපක්‍රමිකව කටයුතු කිරීම අපි හිතමු මානසිකාරයක් කියලා. අන්න ඒ තුර ඇතිවන ඥානය ඒ දැනගන්නදී ඇත්ත වශයෙන්ම කියනවා නම් රාග දෝෂ මෝහ යම් පමණකට හෝ නොමැති වීම නිසා ඇතිවන ඒ තත්ත්වය ඒ ඥානනීය වීම උදේවැය ඥානීය විදිහට තේරුම් ගන්න තමයි හිතිලා වැඩිපුර තියෙන්නේ. ඉතින් මම ප්‍රශ්නය මගේ මේ දෙකම හරිද නැත්නම් මේ දෙකම තියෙන්න ඕනේ දෝ අර වගේ දේකුත් තියෙනවා. සමුදය වෙනවා, ඒවා නිරෝධ වෙනවා. ඒ නිරෝධ කියන්නේ නේවා ඒ උපදිනු දේ නැති වෙන අර්ථයෙන්. එය දකින්නත් ඕනේ මේ ගමනේදී ආදී බ්‍රහ්මචර්ය අවස්ථාවේ සිටින කෙනා. ඒ වගේම මානසිකාරමේ වශයෙන් අර මා දෙවනියට කියපු සමුදය වීම
උපක්‍රමිකව නැවතීම මානසිකාර්ය හෝ චිත්ත ගවේෂණය සිදු ඒ දෙකම විය යුතුයිද? එහෙම නැත්නම් මේ ගැන තව වැඩිපුර දැනුමක් අප වාගත යුතුයි කියලා ඔබතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව විමසනවා. දැන් ඔබතුමා පටන් ගත්ත උදේවැය ඥානය නුවණින් දැකීම චතුරාර්ය සත්‍ය දැකීම ආදී වශයෙන් යං කිංචි සමුදය ධම්මං සම්භන්තං නිරෝධ ධම්මං කියන පාඨයේ අර්ථය ඒක ඔබතුමා අදහස් දෙකක් වශයෙන් ඉදිරිපත් කරා. අපි ඒක තව ටිකක් ප්‍රශ්න තෝරගන්න මම ඉදිරිපත් කරන්නම්. මෙතන ඔබතුමා අහන්නේ යං කිංචි සමුදය ධම්මං සම්භන්තං නිරෝධ ධම්මං කියනකොට යමක් යං කියන්නේ යමක් කිංචි සමුදය ධම්මං යම් කිසිවක් යම් කිසි ධමයක් සමුදය ධම්මං මෙතන කිසිවක් කිව්වම ඒක ධම්ම කියන කැලලත් එක්ක ගත්තාම ධම්මතාවයක් උපදිනවා. ඊට පස්සේ නැගුණු ප්‍රශ්නේ තමයි ඒක ඉපදුණු එක නැති වෙන එකද එහෙම නැත්නම් නොඉපදුන විදිහට සිත සකස ගන්න එකද? ඔකනේ අවස්ථා දෙක කියලා ගත්තේ. එහෙමයි. ඉපදෙන එක ඉපදී ඒ නැතිවන ස්වභාවය ප්‍රඥාක්ෂයෙන් දැකීම පළවෙනි දේ. ඔව්. ඒක හරි. ඒ කතාව හරි. උපදින දේ ප්‍රඥාවෙන් දැකීම. ඒ කියලා කියනවා සමුදය නේද? ඒ කියන්නේ උදය. හරි. උදේ ඥානය. එහෙම නැත්නම් උද්‍යත්ත ගාමී උදේ ප්‍රඥාව. ඕකේ. උද්‍යත්ත ගාමී ප්‍රඥාව නේද? ඊට පස්සේ ඔබතුමා කිව්වා සම්මා දුක්ඛය ගාමිනියා. කියලා කිව්වා නේද? එතකොට සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියලා පාඩයක් විස්තර ගන්න සූත්‍රයක. එහෙමයි. ගාව කියලා කොහොමද ගත්තේ? එහෙමයි. මම මේ සූත්‍ර පාඨය ගත්තේ පංච ධන සූත්‍රය. ඔව් ඕක එක සූත්‍රයක නෙමෙයි සූත්‍ර 100ක විතර තියෙන පාඩයක් වෙයි. එහෙමයි. ඔව්. එතකොට වැය කියලා ඔබතුමා ඉදිරිපත් කර අදහස් දෙකක් තිබුණා. එහෙමයි. ඔව් අපි ඒක නැවත ඉදිරිපත් කරගත්තොත් ඔව් දෙවෙනි එක විදිහට මම වැය කියන එක දකින්නේ යම් සමුදේවන ධර්මයක් තියෙනවා නම් ඒ කියන ධර්මයක් තියෙන ඒ සමුදේ වීමට ඇති ඉද ප්‍රස්තාව උපක්‍රමිකව ඇහිරීමෙන් ඒ කියන මම අදහස් කරන්නේ වචන ඉතිරි ගැලපෙන්නේ නැත්නම් ඉගෙන ගන්න සමා වෙන්න ඒ වචන අහගෙන කියන්නේ චිත්ත ගවේෂණයක් හෝ දහම් මනසිකාරයක් සිදුවන විට වන තත්ත්වය. ඒ වෙලාවේදී අපි දන්නා අර්ථයෙන් පංච උපාදානස්කන්ධ උත්පාදයක් 100%ක් වෙන්න පුළුවන් මම කියන්නේ උත්සාහයෙන් ඒක නොවන බව නම් අන්නේ එතෙන්දී වෙන්නේ නැහැ පංච උපාදානස්කන්ධයේ උපදීම. අන්නේ අනුත්පාද ස්වභාවයටම තමයි වය කියන්නේ. ඔව්. එතකොට ඒ කියන අවස්ථාවේදී සමුදේ උනේත් නෑ වය උනේත් නෑ වය වෙන දෙයක් නෑ. ඒ අර්ථය තමයි මගේ ඊළඟ අර්ථය. වැය වෙන දෙයක් නැහැ කියලා කිව්වද කොහොමද? ඇයි උපදුනේ නෑනේ දෙයක්. වය එතකොට ඔබතුමා වැය කියලා ගත්තේ උපදිනු දෙයක් මොකක් හරි වෙලා යන එකද? නෑ. පළවෙනි එකේ තමයි ඒක එතකොට තියෙන්නේ. නෑ වැය වෙන්න දෙයක් නැහැ කියලා කිව්වා. එතකොට දෙයක් නැහැ. වැය කියන එකේ අදහස. දැන් ඔබතුමා වචන පද විස්තර කරද්දී හිතේ එන අදහසක් තියෙනවානේ. එහෙම. එතකොට කිව්වා දැන් නිරෝධයට හරි. දැන් වැය වෙන්න දෙයක් නැහැ. එතකොට එතෙන්දි වැය කියලා යන අදහස නම ගන්නේ අනුපාදේ විදියට. ඔව්. එතකොට වැය වෙන්න දෙයක් නැහැ කියලා කිව්වහම ඔබතුමාට තේරෙනවා දැන් මේ වචන පදත් එක්ක හරම කරද්දී හරි අමාරුයි. වැය වෙන්න දෙයක් නැහැ කියලා කියපුවම ඔබතුමාගේ හිතේ අදහසක් තියෙනව නොදැනුවත්ව හෝ යම් කිසි ඉපදුණු දෙයක් නැති වෙලා යනවා හරිය මොකක් හරි ගෙවිලා යනවා හරිය කියන අදහස. වැය වෙන්න දෙයක් නැහැ. සමාවෙන්න. මගේ අදහසක් එහෙම නෑ. මම කියන්නේ මේ දෙවෙනි අදහසේදී සමුදේ වීමක් සිදු වෙන්නේ නැහැ. සමුදේ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ උප්පත්ති. එතකොට අර කරන උපක්‍රම මානසිකාරය නිසා සමුදේ වීමක් නැහැ. ඒ නිසාම ඒ වයයි. සමුදේ අන්න එහෙම ගන්න. වැය වෙන්න දෙයක් නැහැ නෙමෙයි. වැය වෙන්න දෙයක් නැහැ කියලා කිව්වොත් අපි අපේ හිතට අදහසක් එනවා යම් කිසි වැය කියලා කියන්නේ
ගෙවිලා යෑමක්, කැඩලා යෑමක්, අවභාවයට යෑමක්. එහෙම අදහස කරන වැය වෙන්න දෙයක් නැහැ කිව්වම. එහෙම. වැය කියලා කියන්නේම ඒ පංච පාස්කන්ධ නූපදීම. ඒතෝ දෙයක් නැහැ කියන එක නෙමෙයි. ඔය අදහස අපේ හිතවලට හරි අමාරුයි ඇතුළු කරගන්න. දැන් තව අදහසක් ඔබතුමා ඉදිරිපත් කරා නිරෝධය කියලා කියන්නේ මේ ධම්මතා නොවන විදියට අවහිර කිරීමක් කියලා. ඒ වචනේ මම පාවිච්චි කළා. එතකොට අපි හිතමු මෙහෙම ඔබතුමා ඉන්න ගම් පළාත් වල ඇතිනේ පුංචි ඇලවල් දොලවල් නේද? පුංචි ඇලවල් එහෙම ඇතිනේ. ඔය ඇල මැද්දෙන් ගිහිල්ලා මොකක් හරි ලෑල්ලක් දාලා හරි පස් ටිකක් දාලා වතුර පාර අවහිර කරන්න පුළුවන් නේද? ඔය කුඹුරු කරන අය ඔය කරලා තියෙනවා. එහෙම. වතුර පාර අවහිර කරනවා. එතන වතුර පාර අවහිර කරපුවාම ඒ පස් කඳෙන් පස්සේ ගන්න වතුරක් නැහැ. එතකොට අවහිර කරා කියපුවාම මහත්තයා අපිට අදහසක් එනවා හරි. අවහිර කරා ඉතින් හැබැයි නෑ තමයි. හැබැයි අවහිර කරව බැම්මට උඩින් වතුර පිටාර යනවා. පිටාර නොගියත් අපි තුම ලොකු බැම්මක් බැන්ද පිටාර යන්නේ නැති තරම්. එතන උඩ පැත්තේ වතුර එකතු වෙනවා. අපි මේ පැත්තට පිටුපා හිටියොත් අපිට ඒක පේන්නේ නැහැ. හැබැයි අර බැම්මේ අනිත් පැත්ත බලන් හිටියොත් මෙච්චර කාලයක් වතුර ගලගලා ගියේ කානුව දැන් ඒකේ වතුර නැහැ හිඳිලා. එතකොට එහෙම ඉන්න එක්කෙනා දැන් බැම්මට පිටිපස අරන් ඉන්නකොට අර මහා ජල කඳට ඒවා පේන්නේ නැතිකොට හරි දැන් අවහිරයි දැන් උපදින්නේ නැහැ. එතකොට එතනත් අපි අදහස් තෝරගන්න ඕන අපි කරන්නේ අවහිර කිරීමක් නෙමෙයි කියන්නේ. ඔය අවහිර කිරීම තමයි අපි ලෝකයේ මෙච්චර කාලයක් කළේ මහත්තයා. ඔය ධානය වඩනවා කියලා කලේ මොකද්ද? අන්න ඒ වගේ. අන්න ධානය වැඩිම තුල කලේ ඔන්න ඔය අවහිර කිරීම. හැබැයි ඒ බැම්මට උඩින් තියෙන එකතු වෙන ජල ප්‍රවාහය දැක්කේ නෑ. හැබැයි එතනින් පල්ලෙහා තියෙන ජල ප්‍රවාහය නැති බව දැක්කා. එන්නේ අවහිර කිරීමක් වැඩක් තමයි කළේ. දැන් මේ බුදුදහමේ තියෙන්නේ අවහිර කිරීමක් නෙමෙයි. උල්පතත් එක්කම සිඳලා දැම්මොත් අවහිර කරන දෙයක් තියෙනවද? නෑ. අන්න ඒක තමයි බුදුදහම. නේද? විසෝසයිත්ව කියලා වියලා දානවා, සිඳලා දානවා. අන්නේ ඒ විදිහට නම් සිත කියන එක අපි මේ කෙලස් කියලා ගමු. කෙලස් කියන ස්වභාවය යෙදුනේ කියන්නේ නොයදී තියෙන්නේ, නොයිපදී තියෙන්නේ. එතකොට ඒක අවහිර කිරීමක් නෙමෙයි නේද? නෙමෙයි. අන්න ඒකට කියන නොයිපදී සිටීමට කියනවා වැය කියලා. එතකොට අපිට අදහසක් ගන්න බෑ වැය කියලා කියන්නේ ආ වැය වෙන්න දෙයක් නෑ කියලා ගන්න බෑ. වැය කියලා කියන්නේම අජාත අභූත ස්වභාවය, නිරෝධය. අනුපාදය. I think අනුපාද නේද? එතකොට තෝරගන්න ඕන ඕක තමයි නේද? ඔව් එතකොට මගේ අර මූලික ප්‍රශ්නේ අර කොටස් දෙකම හරිද? එතකොට අර උපාද වෙලා නැති වී යන පංච උපාදානස්කන්ධය දිස දහම් මැසින් දැකීම වගේ කියන දෙයක් මේ දෙක මේකද නැත්නම් ඒ දෙක දෙකක්ද? දෙකක් මහත් ඒකනේ මම විස්තර කරන්න උත්සාහ නේද? ඔබතුමා කරපු ප්‍රකාශ දෙක අදහස් දෙකක්. එකක් දහමට හරි එකක් දහමට ගැලපෙන්නේ නැහැ. දැන් පංච උපාදානස්කන්ධ ස්වභාවය ඔබතුමා පළවෙනි කිව්ව එක හරි කියලා මම කිව්වනේ. මොකද්ද? ජනිත වෙන එක. ජනිත වෙන එක. ඒක හරි. දෙවනුට කර ප්‍රකාශය තමයි ඒකේ යම් යම් අඩුපාඩු තියෙන්නේ. අවහිර කිරීමක් නෙමෙයි. දැන් මේක සමුදේ උනේ නැත්තම් වැය වෙන්න දෙයක් නැහැ කියප එක ප්‍රකාශය ගැලපෙන්නේ නැහැ දහම. ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට දැන් ඔබතුමාගේ ඊගා ප්‍රශ්නේ උනේ එහෙනම් මානසිකාර්යය කරද්දී තියෙන නිරෝධය. මානසිකාර්යය කරන අවස්ථාවේ මහත්ය පූර්ණ නිරෝධය නෙමෙයි. එහෙම. ඔබතුමන් මේක ඉතාම දීර්ඝ වශයෙන් අපිට කියලා දුන්නා ඒකට විමුක්තියක් කියන ඔහුගේ අවස්ථාව. අන්න චේතෝ විමුක්තිය කියලා කියන්නේ ඒක. නිරෝධ කියලා කියන්නේ මහත්තයා
සමුග්ඝාතේ නැවත නූපදින ස්වභාවය. තදංග නිබ්බුත වශයෙන් චේතෝ විමුක්ති අවස්ථාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒකට කියන්නේ නෑ අපි නිරෝධය කියලා නේද? දැන් ඔන්න බලන්න නිරෝධයක් ගැන ඔබතුමාට තෝරගන්න එක අවස්ථාවක් තියෙනවා මේ සෝතාපන්න ඵලය. ඉතින් මේ ඵල ගැන කතා කරනකොට මම විස්තර කරන්න තමයි. මම ඵල ගැන කතා කරන ටිකක් අකමැති කරන්නේ මොකද අදිමදි කරන්නේ මිනිස්සු ඵල හොයාගෙන යන නිසා. නමුත් මේක තෝරගන්න මේක ගන්න වෙනවා. දැන් අපි කවුරුද දන්න මේ සෝතේට ආපන්න වෙච්ච පුද්ගලයා. ඒ කියන්නේ මේ ධම්මකට අවතීර්ණ වෙච්ච පුද්ගලයා. දැන් ආගතෝ ඉමං සද්ධම්මන්ති. මේ ධහමට ආගත වෙච්ච කෙනා. අන්න එයාගේ පළවෙනි වතාවට ඇති වෙන ස්වභාවයක් තියෙනවා. මොකද්ද? ඒ මිනිස්යාගේ ස්වභාවය තමයි සතර අපාගත වන සිතවිලි එහෙම නැත්නම් කෙලස් කම්මයන් රාගය වේවා දෝෂය වේවා මෝහය මේ තුනම රාග දෝෂ මෝහ තුනම නැවත උපදින්නේ නැහැ නේද මහත්තයා? අහලා තියෙනව නේද? එහෙම. සෝතාපන්න ඵලයක් කෙනාගේ. ඒ වගේ කෙනෙකුට සතර අපාගත වන සිතුවිල්ලක් ආයි නැවත හිතලවත් ගන්න පුළුවන්. බෑ. හිතලවත් ගන්න බෑ මහත්තයා. කොච්චර try කරත් ගන්න බෑ. ඇයි? ඒ උල්පත හිඳිලා මහත්තයා. අර මහා විඩෝරයක් ආවම උල්පත් හිඳිලා යන්නේ. ඒ වගේ වතුර බින්දුවක්වත් ආයේ ඒ උල්පතෙන් එන්නේ නැහැ. ඒ නිසා සෝතාපන්න ඵලයේ කෙනාගේ සිතේ අපායගාමි සතර අපාගත රාගයක්, දෝෂයක්, මෝහයක් ආයි කවදාවත් උපදින්නේ නැහැ මහත්තයා. එතකොට දැන් එයාට තියෙන්නේ මේ අවස්ථාවේ අපිට සෝතාපන්නයි කියලා. දැන් තියෙන්නේ මොකක් හරි අර වැය කියපු අදහස නේද? ඒක වාරණය කරපු එකක්ද? නැත්තම් ගෙවිලා යන දෙයක් නැති එකක්ද? එහෙම නැත්තම් සිඳිලා ගිහිල්ලා ඉපදින්නම නැති අවස්ථාවද? සිඳිලා ගිහිල්ලා ඉපදින්න කියලා. අන්න ඒකට කියනවා නිරෝධය කියලා. එතකොට නිරෝධයේදී මහත්ය අපිට පණවන්න බෑ. දැන් වැය වෙන්න දෙයක් නැහැනේ. කියලා පණවන්න බෑ. දෙයක් නැහැ මේ වැය. ඒ අවස්ථාවම නිරෝධයි. අනුපාදයි. වාරණය කළාද? බැම්මක් බැඳලාද? බැම්මක් බැන්දොත් බැම්මෙන් උඩ ජලය තාම තියෙනවනේ. දැන් මෙතන බැම්මකුත් නැහැ බැම්මෙන් උඩ ජලයක් නැහැ. ඒතර මොකද්ද කියන්න වෙන්නේ? ජලය තියෙනවා කියන අදහස ජලය තියෙනවා කියන අදහස නැති වෙනවා. එතකොට ජලය නැහැ කියන අදහස බැම්මක් තියෙනවා ජලයක් නැහැ කියන අදහස පණවන්න පුළුවන්ද? දැන් ඔබතුමා නිකමට යන්න කාන්තාරයකට. කාන්තාරයකට ගියාම අපිට ගලා බසින ජලාශයක් ගැන එහෙම කතා කරන්න පුළුවන්ද? පණවන්න පුළුවන්ද? නෑ ඒක මතකෙට මෙන්නේ නෑ. මතකෙට එන්නේ නෑ. ඇයි? එහෙම නැත්නම් ඔබතුමා මහා ගල් පර්වතයකට නගින්නකෝ. ඒ ප්‍රශ්නෙම යෙදෙන්නේ නෑ නේද? එහෙම. මෙතන ගලා බසින ජලයක් නෑනේ. මේ ගල් පර්වතේ ජලය නෑනේ කියන අදහස මේක යෙදෙන ප්‍රශ්නයක් නේ. මොකද ඒ වතුර සදහටම නෑ මාත්‍යා. එතකොට තියෙනවා කියන එකවත් නෑ කියන එකවත් පණවන්න බෑනේ. සම්මතය අපිට කියන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නේ යෙදෙන ප්‍රශ්නයක් නෙමෙයි නේද? එහෙම. අන්න ඒ වගේ එකට කියන මහත්තයා නිරෝධය කියලා. එතකොට සෝතාපන්න මේ දහමට අවතීර්ණ වෙච්ච කෙනාට ඔන්න පළවෙනිම නිරෝධය හම්බෙන්නේ. එතකොට මානසිකාර කර කර ඉන්නකොට ඒ අවස්ථාවේ තදංග වශයෙන් නිබ්බුතයි. හැබැයි අර උල්පත ගෙවුන් නැත්තම් තාම යාට මනුස්ස දේව ස්වභාවයට අයිති ගඟ ගලනවා මහත්තයා. එතකොට ඒකට අපි කියන්නේ නෑ නිරෝධය කියලා. චේතෝ විමුක්තිය කියලා කිව්වේ ඇගි. තදංග නිබ්බුත කියලා හැම නැත්නම් දුක්ඛ ධම්ම සුඛ කියලා කියන්න පුළුවන්. ඒක නිරෝධය කියලා කියන්නේ ඊට වඩා එහා ගිය එකක්. ඒක ඉතින් ඒ ඵල නිරෝධය කියන්නේ මහත්තයා ඥානයක්. ඵලත් එක්ක ලැබෙන එකක්. ඒ ඵලය ආපස්සට යන්නේ නැහැ. හැබැයි චේතෝ විමුක්තිය ආපස්සට යනවා මහත්තයා. දැන් අපි හිතමු මගපල ලාභියෙක් ජායිතයක් වඩාගෙන
පැය දෙකක් හිටියා කියලා. ඒ පැය දෙකේ ඉන්නකොට එයාගේ ප්‍රඥා විමුක්ත උනේ නැත්තම් එයා චේතෝ සම්පතෙන් විතර නම් හිටියේ ආයි නැගිටිනකොට අර පෙර තිබුණු ජල කඳ එහෙම ගලනවා මහත්තයා. ඒකට කියන්නේ නෑ නිරෝධය කියලා. නිරෝධ වෙන්න නම් මහත්තයා නිරෝධ කියලා කියන්නේ ඒකයි නිරෝධය අපිට පණවන්න බැරි ඇත නැත කියන අන්ත දෙකෙන්. දැන් ඔය උදය කියන එක නම් මෙන්න පංච පාස්කන්ධ ජනිතුණා කියලා පැනෙව හැකි මහත්තයා. අජාත අභූත නිරෝධ ස්වභාවය ඒක පංච පාස්කන්ධයෙන් එක්ක ගලපලා පණවන්න බෑ. අපි කියමනට කියනවා තමයි පංච පාස්කන්ධ නොයදෙන තැන කියලා. නමුත් ඒක පණවන්න බෑ. ඒ නිසා තමයි නිරෝධ සත්‍ය කියන එක බුදුහාමුදුරුවෝ පණවනවට වඩා මොකද්ද කරන්නේ? තම තමන් සාක්ෂාත් කරගන්න කියලා කියන්නේ. සත්‍ය හතරෙන් නිරෝධ සත්‍ය කියන එක සච්චිකාතබ්බ ධම්ම. ඒ සච්චිකාතබ්බ ධම්ම කියලා කියන්නේ තමන් සිංහට ගත්තොත් තමන් අවබෝධ කරගන්නවා සාක්ෂාත් කරගන්නවා කියන අදහස. එතකොට ඒ තුල අපිට ඇත යන්නෙන් හෝ නැත යන්නෙන් දෙකෙන්ම පණවන්න බෑ. ඇත යන්නෙන් පැනෙවුවොත් යමක් සාසතේට යනවා මහත්තයා. ඔය නිරෝධය කියන එක මහත්තයා නැත යන්නේ පැනෙවුවොත්. පංච උපාදානස්කන්ධ නැත කියලා පැනවපුවාම එතකොට අදහසක් එනවා තිබුණු පංච උපාදානස්කන්ධයක් නැත කියන එක. එතකොට යන්නේ මහත්තයා අන්න උච්ඡේදයට යනවා. ඔන්න ඔය කාරණේ නිසා තමයි මහත්තයා සමහර සූත්‍ර කියවනකොට ඔබතුමාලට හම්බ වෙයි බුදුහාමුදුරන්ට කළ චෝදනා මහත්තයා ඒ කාලේ. බුදුහාමුදුරන්ට කළ එක චෝදනාවක් තමයි උන්වහන්සේ මේ ලෝකයාට දෙසන්නේ උච්ඡේදයක් කියලා ප්‍රකාශ කළා. ඇයි එහෙම කරන්න හේතුව? ඒක හේතුව තමයි මහත්තයා සාමාන්‍ය මේ නිරෝධේ නප්පජානන්තෝ නිරෝධේ නොදැක්ක කෙනෙක් ප්‍රඥාවෙන් දන්නේ නැති කෙනෙක්ට මහත්තයා හැමතිස්සෙම නිරෝධය කියන එක යන්නේ නැත යන අර්ථයෙන්. මේක තමයි කියා දෙන අමාරුම කාරණාව. නැත යන අර්ථයෙන් ගන්නෙ. නැත යන අර්ථයෙන් ගත්තොත් හැමතිස්සෙම නැත යන්න වැටෙන්නේ මහත්තයා උච්ඡේද පැත්තට. ඒ කාලේ හිටිය සමහර අයට පංච උපාස්කන්ධ නිරෝධය කියන එක ගත්තේ නැත යන අර්ථයෙන්. අන්නේ නිසා සමහර බමුණු බුදු පියාණන් වහන්සේට චෝදනා කරනවා. උච්ඡේදය කියලා. ඒ වාස්තවලදී බුදුහාඳුරෝ කරනවා කියනවා ඔව් නුඹලා මට උච්ඡේදය කියලා මේ අර්ථයෙන් කියනවා කමන්නේ. මොන අර්ථයෙන්ද? රාග දෝෂ මොහ උච්ඡේද කරනවා. පාපක අකුසල උච්ඡේදය. ඒ අර්ථයෙන් කිව්වට කමන්නේ. වෙන අර්ථයකින් නම් උච්ඡේදය ගෙවුවම මට ඒක කියදෙන එකක් නෙමෙයි කියලා කියනවා. ඒ නිසා මේ නිරෝධ කියන එක මහත්තයා දැන් බලන්න දැන් මේ දහමට අවතීර්ණ වෙන පළවෙනි පඩියට අඩිය තියෙන සෝතාපන්නයාට සතර පායෙන් මිදුණ කියලා යෙදෙන්නේ මහත්තයා නිරෝධයනේ. එතකොට එයා කවදාවත් ඒ නිරෝධය තුල උච්ඡේදයකට එහෙම වැටෙනවද? නෑ. සතර පාගතේ මිදුණ එකයි උනේ මහත්තයා. ඒ මනුස්සයන් නැති වෙලා ගියවත් වෙන මොකක්වත් උනේ නෑනේ. කෙලස් දහම් නූපදින ස්වභාවයක් යෙදුණා හිතේ. මොන කෙලස්ද? ඒ සතර පාගතන රාග දෝෂ මෝහ. අන්නේ අර්ථයෙන් කිව්වට කමක් නැහැ කියලා කියනවා. ඒතර සෝතාපන්න ඵලයේ ඉන්න කෙනාට නිරෝධ සාක්ෂාත් හැබැයි උච්ඡේදයෙන් පනවන්නත් බෑ. ඒකයි ඒක සාක්ෂා සච්චිකාතබ්බ එකක් මිසක් නැතන අර්ථයෙන් ගන්න එකක් නොවෙන්නේ. ඒ නිසා අපි වාරණයක් කරන්නේත් නැහැ. දැන් අපිට නිරෝධ වුණාම වැය වෙන්න දෙයක් නැහැ කියලාත් ගන්න බෑ මහත්තයා. එතකොට ඔබතුමා මම අවබෝධ කරගත්ත වැඩි නම් තමා වෙන්න දැනට කලේ එතකොට මට පළවෙනි එක හරි කිව්වා තමයි අර දෙවෙනි එකේ තියෙන ඒ වැරදි අවබෝධාත්මක ප්‍රකාශය නිවැරදි කරමින් නිරෝධය උච්ඡේදයක් නොවන හැටි සහ සත්‍ය නිරෝධය කියන එක පැහැදිලි කිරීම.
ඒ මගේ මූලික ප්‍රශ්නේ තියෙන තැන මට තව චුට්ටක් හදා ගන්න ඕනේ. මෙන්න මේ ගමනේදී මේ කොටස් දෙකම තියෙන යම් කිසි ප්‍රඥාක්ෂයෙන් මේ පංච උපාදානස්කන්ධ ඉපදීම, සිටිවිලි ඉපදීම, එහෙම නැත්නම් ඒවා නැති වී යාම, දැන් උපන්නන නැති වෙන්නේ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන අර්ථය ඒ විදිහට අරගෙන සිතේ සිටිවිලි ඇති වෙන නැති වෙන එක දැකීමත් මේ බ්‍රහ්මචර්ය වාග්ය කරන්න ඕන වැඩ. දැන් අරක තේරුණා කියලා හිතාගත්තොත් සෑහෙන හොඳට ඒ කාරණා දෙකක්. දැන් ඔබතුමා මම හිතන්නේ අර pāli භාෂාවක සිංහලට පරිවර්තන වෙච්ච ප්‍රශ්නයක් තියෙන නේද? මෙතන අදහසක් යනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කිව්වනේ. එහෙමයි. ඒතර සබ්බන්තං නිරෝධ ධම්මං කියවම මම හිතන්නේ සිංහලෙන් හිතද්දී අදහසක් යනවා ඉපදුණු පංච උපාදානස්කන්ධය නිරෝධ වුණා කියලා නේද? නිරෝධ සම වෙන්නේ. මෙතන මේ සඳහන් වෙන්නේ නිරෝධ වෙනවා. අන්නේ ඇතිවන ඒ නිරෝධ වන ස්වභාවය මේ මග යන කෙනා දකින්න. ඒ දකින්න අවශ්‍යතාවය තවත් ඉදිරියට ගියොත් එහෙම අන්නේ දැක්කොත් තමයි මේ සක්කාය කියන එක සම්බන්ධව තමන්ගේ මේ තමන්ගේ වගේ මගේ මම ආත්මය ඔන්න ඔය විදිහට තමන්ට ඔය සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කියන එක තමයි කියන්න ගිහිල්ලා තමයි අර කැලේ කියන්නේ. එතකොට ඇත්තම අරම වෙනව නෙමෙයි වෙනව තමයි ඒ වෙන එක අහදහම ඇසූ කෙනා දකින්නේ නැහැ. මේ මගේ යන කෙනා දකින්නේ නැහැ. ඒක දිගට යනවා විතරයි. නමුත් මේ දහම් වඩන කෙනාට මෙන්න මේ ඇතිවීම නැතිවීම මේ කියලා කියන්නේ සිටිවිදි වල ඇතිවීම නැතිවීම පංච උපාදානස්කන්ධයේ ඇතිවීම ඇති මම දැන් කියවනේ නැතිවීම කියන එක ගන්න එපා. එතකොට මේ මෙතන නිරුද්ධ කියන අර්ථයෙන් එතනක් යන්න ඕනේ අර අර්ථයෙන්. හරි. ඒක තමයි මම කිව්වේ දැන් ඔබතුමාට උනේ ඔය පාඨය සිංහලට පරිවර්තනය කරද්ද සිංහලෙන් හිතුවා පාලියෙන් නෙමෙයි. එතකොට ඇතිවීම නැතිවීම කියන අර්ථයෙන් ගත්තා. නැතිවීම කියන අර්ථයෙන් ගත්තොත් මහත්තයා ආයෙ වැටෙන්නේ කොහටද? ආයෙත් කිව්වේ. ඔව්. එතකොට මේ වහන්සේ දැන් අර මීට කලින් ඉස්සර කරපු කාරණේ විතරයි උදේවැය කියලා කරගෙන සෑහීමකටපත් වෙන්නේ. උදේවැය කියන එකේ මහත්තයා පංච උපාදානස්කන්ධ නැතිවීමක් ගැන සඳහනක් නැහැ. ඔව් ඔබතුමා කොහෙන්ද ඔය ගත්ත සූත්‍රයේ පාඨය කියන්නේ? ඔය සූත්‍රයෙන් ගත්ත එකක්ද ඔය කියන්නේ? යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඔව්. මොකක්ද සූත්‍රයක එහෙම තියෙනවද? නැතිවීම කියලා. සූත්‍රයක නෑ නැතිවීම කියන්නේ නැහැ. පාලි පාඨයේ මතකයේ තමයි. ඒක එන ඉස්සර වෙනවනේ. ඒ මෙතන මතකයේම තියෙනවා ඕක සූත්‍ර කීපයක තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් තියෙන්නේ ධම්මචක්කපවත්ත සූත්‍රයනේ. නමුත් වෙන තැන්වලත් තියෙනවා ඔය පාඨය. හැබැයි එතන නැතිවීමක් ගැන නෙමෙයි කියන්නේ නේද? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක. ඒ සඳහන් වෙන තැන මම මේක නිදහස් කරගන්න මොනින්ද දැන් වේදාව ගන්න තුම මහනවා. දැන් ඒක කියවෙන තැන මම කියවන්නේ. මේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව යම් කෙනෙකුට තහවුරු වෙන්නේ මොන සූත්‍රයේද? මොන සූත්‍රයේද? මේකත් මම හිතන්නේ මේ පංච ධන සූත්‍රයේ. පංච මොකද්ද? පංච ධන. පංච ධන. පංච ධන. ඒක වෙන්න ඕනේ මේක විතර මේ රෙෆරන්ස් එක දාලා නැහැ මේ කියන තැන. පංච ධන කියලා සූත්‍රය මට මතක නැහැ. එහෙම සූත්‍රයක් තියෙනවද පංච ධන කියලා? ඔව් පංච ධන කියලා තමයි. ඒ කියන්නේ ඇත්ත මේක වන්නේත් අර මේ ධන පහ. පංචමානි වික්‍රේ ධනානි කතමානි පඤ්ඤ සද්ධා ධනං සීල ධනං සුඛ ධනං ඡාග ධනං පඤ්ඤා ධනං. ඒ තියෙන තැන කියන්නේ මත් මටත් පෙරලා ගන්න. ඒක කොහොමද කියන්නේ? 5 1 5 7 කියලා පේනවා. ඒකත් දැන් ඉගෙන ගන්න ඕනේ මම කියන්නේ. පංච කියලා ගහපුවාම අතන එනවා. හරි. මේක අංගුත්තර නිකායේ පංචක නිපාතිනක වෙන්නට ඕන. අංගුත්තර නිකායේ 3. පංචක නිපාතේ නේද? එහෙමයි. ඒකේ ධනයක් විතර කියනවා ඉද බික්කවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය
සමන්නාගතෝ අරියා නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. එහෙම. ඉදං උච්චති බිකේ පඤ්ඤා දනං. එහෙම. ඔව්. දැන් කියන්න බෑ ඔබතුමාගේ ප්‍රශ්නේ. හ්ම්. එතකොට දැන් මුතුමන් නේද ඉස්සෙල්ලා ලොකු විස්තරයක් කිරීම මීට කලින් කියන්නේ දැන් නිරෝධය පිළිබඳ ඒ උච්ඡේදයට නොවි එහෙම සිටීම ගැන අවබෝධයක් ආවනේ. දැන් මේ වාක්‍ය නම් ඒ සූත්‍රයේ වෙන විදිහට හොයාගන්න බැරි වෙන තැනක ඇත්තේ මොකද යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. අන්න ඒ ගැන විස්තර කියනකොට ඇහෙන්නේ මේ යම් කිසිවක් සමුදය ස්වභාවය වන්නේද ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුතුය කියන ධම්මස පිබිදීමක් ඇති. දුගති භයෙන් විමුක්ත වන්න මේ ධම්මස උදාගත යුතු වෙනවා. දැන් මට පැහැදිලි. එතකොට අර මෙතන ඕනම තැන කියනවා නිරෝධ කියන අර්ථයෙන් ගත්තොත් එහෙම මේක අනුපාදාර්ථයෙන් දකින්න ඕනේ. මට ප්‍රශ්නේ වෙලා තිබුණේ දැන් අර විදිහට යම් කිසි උපක්‍රමිකව ඔය ඇහිදීමින් එහෙම කතාවක් නෙවෙයි. එතකොට මෙහෙම හිතමු චිත්ත ගවේෂණයක් මනසිකාරයක් කිරීමේදී උත්සාහ කරන අර විදිහට අනුපාද වශයෙන් සිදුවන නිරෝධය යම් කිසි මට්ටමකට අත්දකින්න. මේ සිතේ පංච උපාදානස්කන්ධයෙන් මේ ඇති වෙනවනේ. පංච උපාදාන කියන්නේ සමුදය වෙනවනේ. අන්නේ වෙන එක යම් කිසි විදිහකින් මේ දකින්න සමුදය පංච උපාදානස්කන්ධයක් ඒවා වෙන වෙනම ඒකක විදිහට ගන්න පංච ප්‍රවාහයක් වුණාට ඒකක වශයෙන් ඇති වෙනවා කියලා සිතිවිලි වශයෙන්. ඒතර අන්නේ සිතිවිලි ඇතිවීම මේ ධම්මකේදී මේ යෝගාවචරය දකින්නවාද? ඒක එකක් ඇති වෙලා ඒක නැති දැන් ඒක නෙමෙයි දැන් වෙන එකක් ඇති. අන්න එවැනි චිත්ත ස්වභාවයකටත් ඔහුගේ මේ භාවනාවේදී හරි මානසිකාරයේදී හරි ඒ හිත කල්ල කරගත්තාම විමර්ශනයේදී හරි ඔහු ඒ දකින්නවාද කියන ප්‍රශ්නේ තමයි දැන් තියෙන්නේ. ඔබතුමා පරියාය දෙකක් පළ එකට එකතු කළා කියන්නේ. එකක් නිරෝධය ඔබතුමා තව පරියායක් කියනවා. හරි දැන් ඔන්න රාගය ඊගා මොහොතේ දෝෂය ඊගා මොහොතේ මෝහය. එහෙම. ඔව් එහෙම ඒක දකින්නවා. ඒක නෙමෙයි නිරෝධය කියලා කියන්නේ. ඒක නෙමෙයි නිරෝධය කියන්නේ. ඒක සමුදයනේ මහත්තයා. දැන් ඔන්න රාග ඉපදිලා ඊගාව මොහොතේ දෝෂය ඉපදුනා නම් සමුදය මහත්තයා නිරෝධයක් නෙමෙයි. කලින් රාගය නොයදෙන එක ඇත්ත නැති එක ඇත්ත. හැබැයි නැවතත් සමුදය මහත්තයා. දැන් සාමාන්‍ය චිත්ත ප්‍රවාහය තුල කිසි කෙනෙක්ට නිරෝධය කියන එක නෑ මහත්තයා. පෘථග්ජන භූමියේ හෝ අපි ඉස්සලා පෘථග්ජන භූමිය ගමුකෝ. පෘථග්ජන භූමියේ මිනිස්සෙක් වේවා දෙවියෙක් වේවා ධානය වඩාගත්ත කෙනෙක් වේවා බ්‍රහ්මෙක් වේවා. ඒ අයට මහත්තයා නිරෝධය කවදාවත් නැහැ. එක මොහොතක් අවුරුදු කල්ප ගානක් ජීවත් වුණා. මොකද්ද වෙන්නේ? රාගය ඉපදිලා ඒ රාගය වෙනත් රාගයක් බාටපත් වෙනවා. තව වෙනත් රාගයක් බාටපත් වෙනවා. එහෙම නැත්නම් මෙන්න රාගය ඊගා මොහොතේ දෝෂය. මෙන්න රාගත් දෝෂත් නැති ඊගා මොහොතේ මෝහය. ඒ හැම තැනම තියෙන්නේ මහත්ය සමුදය විතරයි. සමුදය හැර නිරෝධයක් එයාට නැහැ නේ මහත්ය. ඇයි නැත්තේ? දැන් නිරෝධය කියලා කියන්නේ ඔන්න දැන් රාගය ඊගා මොහොතේ දෝෂය ආවනම් අර රාගය නැතිව දොස කියන එක මහත්ය රාගය නිරෝධ වුණා නෙමෙයි. ඒක නැතිලා. රාගය නොයදෙන තැනට කියන නම තමයි මහත්ය දොස කියන එක. දෝෂය. යම් කිසි තැනක රාගය නැත්නම් රාගය නූපදිනවා නම් එතෙන්ට කියන නම තමයි දෝෂ කියන්නේ. නැතුව වෙනම එකක් නෙමෙයි ඒක. ඒ වෙනුවට රාගය තියෙන එක රාගය කියලා කියනවා. රාගය නැ දැන් මහත්තයා අපේ මේ ජීවිතේ ගත කරනකොට ඔබතුමාලා පුංචි කාලේ මොනවද හෙව්වේ? සතුට නේද? එහෙම. සැපනේ. අන්නේ සැප සතුට නැති තැනට දොසක් නේ මහත්තයා. ප්‍රශ්නයක් නේද? අන්නේ රාගයේ නොයදෙන එකට කියන මහත්තයා දෝෂ කියලා. මෙන්න මේ දෙක දැන් ඔන දෝෂය තිබුණා. ටික වෙලාවකින්
රාගයේ මම මේ සියුම් මට්ටම් කියන්නේ හිතේ තරහ එහෙම. ක්‍රෝධ නෙමෙයි එහෙම. අර ඔබතුමාලා තේරෙන මට්ටමේ ගමුකෝ තරහ ක්‍රෝධ කේන්තියෙන් හිටියා උදේ හවස මොකක් හරි නැන්ද එකපාරට ආදරෙන් බැඳිලා ඉන්නවා එතකොට කලින් තිබුණු කේන්තිය දැන් ආදරෙන් ඉන්නකොට නැහැනේ නෑ. ඒ කේන්තිය නැතුව ගිය එක මහත්තයා ආදරය දෙනාට ඒක නිරෝධය නෙමෙයි ඒක පටල ගන්න එපා. නිරෝධය කියලා කියන්නේ මොකද්ද? දැන් මෙතන යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියලා කියන්නේ මහත්තයා අර ඔය අදහසෙන් ගත්තොත් අපි ගමු ඕලාරික කරලා ගමු මුල් සිත නැතුව. යංකින්චි සමුදය ධම්මං උදේ තරහ හිටියා. සබ්බන්තං නිරෝධ ධම්ම හවසට ආදරෙන් තරහ නැහැ. ඒ විදියට හිතුවොත් ඒ සිංහලෙන් හිතපු විදියනේ එතකොට නිකන් හිතෙන්නේ උදේ තරහ හවස ආදරේ. ඒ කියන්නේ උදේ යංකින්චි සමුදය ධම්මං උනේ තරහ හවසට ආදරේ ඒක නිරෝධය. ඒ තරහ නැහැ නේද? ඒක ඒ අදහස එහෙම හිතන්න බෑ මහත්තයා. ඇත්තටම උදේ යංකින්චි සමුදය ධම්මං මොනවද? තරහ. හවස ආදරෙන්. එතනක් තියෙන්නේ යංකින්චි සමුදය ධම්මං මොනවද? රාග ආදරේ. ආදරේ. ආයි තරහ වුණොත් ආයෙත් තියෙන යංකින්චි සමුදය ධම්මං. නිරෝධ ධම්මයක් නැහැ මහත්තයා. එහෙම. මම තවත් වෙනස් වෙනවා. එතකොට ඇත්තටම නිරෝධය කියන්නේ මොකද්ද? ඔය දෙකේ අදහස. ඒක ඇතිවන්නේම නැහැ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියන්නේ අර පෙර ඉපදුණු තරහ නැති වෙලා යන එක නෙමෙයි මහත්තයා. නෙමෙයි. මෙන්න මේ තරහම නූපදවන ස්වභාවයක් තියෙනවා. ඒම තත්වයක් තියෙනවා ලෝකේ. අන්නේ නූපදින ස්වභාවය තමයි යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ කියලා කියන්නේ. ඒ නූපදින ස්වභාවය આવොත් එයාට ඒක උපදින්නේ නැහැ ජීවිතේ කවදාවත්. සමුදයක් නැහැ ආයි. එතකොට තිබුණු තරහා නැතුව ගියාම නෙමෙයි. තිබුණු තරහා එදා උදේම උදේලම තිබුණා. හැබැයි හවසෙන් පස්සේ ආයි කවදාවත් ඒ සිතේ ඒ රාග දෝෂ මොහ උපදින්න නැතු තත්ත්වයටපත් වුණොත් ආයි කවදාවත් උපදින්නේ නැහැ. අන්නේ අජාත භූත ස්වභාවයට කියනවා නිරෝධය කියලා. එතු උදේ තිබුණු තරහා සමතේකටපත් වෙලා ගියක නෙමෙයි මාත්‍යා. ඒතර එතන යංකින්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං කියපුවාම ගන්න එපා. මේ සබ්බං තං කිව්වේ පෙර කියපු පංච උපාදානස්කන්ධ ඒව නැතුව ගියා නම් නිරෝධය කියලා. ඒතර ඒව නැතුව ගියා නම් නිරෝධය කියලා ගත්තොත් මහත්තයා තියෙන එකක් නැති කළා. ඒතර උච්ඡේදය. මම මගේ මේ පැහැදිලි කර ගැනීම තවත් වෙන පැත්තකින් එමු කරන්න උතුමන්ට එතකොට මේ දහම් මේ උපෝසතේ මානසිකාරයේ චිත්ත ගවේෂණය වෙන අවස්ථාවක් සැලකුණ විටදී මම හරි කවුරු හරි ඉදෙන කෙනා මේ සමුදය දකින්නද දකින්න ඕනේද ඒක තමයි කරන්නේ දකින්න ඕන දකින්න ඕන හරි ඊගා ප්‍රශ්නේ නිරෝධය දකින්න ඕනද ඒක මම හිතන්නේ බුදුහාම අපිට ඒක නිකම්ම වෙනවා කියලා හිතාගෙන හිටපු අපිව නිවැරදි කළා ඒකත් දකින්න ඕනේ කියලා නේද අපිට කියදුන්නේ ඊගා ප්‍රශ්නේ නිරෝධයක් දකින්න ඕනද? ඕ නිරෝධයක් දැකිය යුතුයි. සාක්ෂාත් කළ යුතුයි. අන්න ඒක දැක්කොත් මහත්තයා තමන් වටහා ගන්නවා ඉපදුණු දෙයක් නැති වුණා නෙමෙයි කියන්නේ. නිරෝධේ පජානන්ත වෙනවා. නිරෝධි කියන්නේ මොකක්ද කියලා. දැන් අපේ හිත මහත්තයා හැමදෑම පුරුදු වෙලා තියෙන්නේ ඇති වුණු දෙයක් නැති වෙනවා දකින්න. ඔබතුමලා කොච්චර try කරත් හිතලා බලන්න ජීවිත කාලයේම හැමදෑම ඇති වුණු දෙයක් තමයි නැති උනේ මහත්තයා. හඳ තියෙනවා අද හඳ පායලා නැහැ. ඊයේ හුලං තිබුණා අද හුලං නැහැ. ඊයේ වැස්ස අද වැස්ස නැහැ. නේද? හැමතිස්සෙම නෙගටිව් ප්‍රතිවිරුද්ධාර්ථයේ මහත්තයා. පොසිටිව් හෝ නෙගටිව් මහත්තයා.
එක්ක නෙගටිව් එක පොසිටිව් වුණා, එක්ක පොසිටිව් එක නෙගටිව් වුණා. එක්ක ඇත කියපු එක අද නැත කියලා කියනවා. එහෙම නැත්නම් ඊයේ නැත කියපු එක අද ඇත කියලා කියනවා. ඊයේ වැස්ස නැහැ අද වහිනවා. නැත ඇත වුණා, ඇත නැත වුණා. අපේ හිත පුරුදු වෙලා තියෙන පුංචි කාලේ ඉඳලම ඇති දෙයක් නැති බවටත් නැති දෙයක් ඇති බවටත් කියන දෙපැත්තට දෝලණය වෙන්න. ඒ විදිහට නම් හිතන්නේ. ඒ අපි සිංහල නෙමෙයි සාමාන්‍ය මනුස්සයෙක් හිතුවේ රටාව. ඒ විදිහට නම් හිතන්නේ මහත්තයා පංචපාස්කන්ධ නිරෝධයක්. ආයි නැවත අපි හිතන්නේ ආර්ය ශාසනයෙන් බැහැරව. එහෙම. ඒ කියන්නේ පංච උපාස්කන්ධයක් ඇති වුණා මෙන්න ඒක නැති වෙලා ගියා. මෙන්න නැති එකක් ආයි ඉපදුනා. ඒතර ඇත නැත අන්ත දෙකෙන් බිඳිලා නැහැනේ මහත්තයා. ඇත නැත අන්ත දෙකෙන් මිදලා නැහැ. ඔය අන්ත දෙකෙන්ම මිදෙන්න ඕනේ දී මහත්තයා කච්චානගත සූත්‍රය ලස්සනට කියනවානේ. කච්චානගත සූත්‍රය කියලා බලන හරිම හරි සංක්ෂිප්තයි. ඒක තෝරගන්න ටිකක් අමාරුයි. නමුත් හරි ලස්සනයි මහත්තයා. කච්චානගත සූත්‍රය මම හරිම වටින සූත්‍රයක් මට නම්. මම බොහෝ වර්ණනා කරන සූත්‍ර අතරින් එකක් තමයි කච්චානගත සූත්‍රය. දේතානුපස්සනාව, කච්චානගත, සතර සතිපට්ඨානෙ, විතක්ක සම්පන්න වගේ සූත්‍ර අතරින් මේ කච්චානගත සූත්‍රය හරිම වටින සූත්‍රයක්. මොකද ඇත නැත කියන අන්ත දෙකෙන් යමකට මිදෙන්න ඕන නම් අන්න කියාපු සූත්‍රය. ඒ නිසා පංච උපාදානස්කන්ධයක් තියෙන එකක් නැති කරන එකක් නෙමෙයි මාත්‍ය නිරෝධය කියලා කියන්නේ. ඒ නිසා සමුදය නිරෝධයකින් දෙකම දකින්නට ඕන. ඒකයිම ඥාන බවටපත් වෙන්නේ. ඔබතුමා ඔය අහපු ප්‍රශ්නේ මහත්තයා සරල ප්‍රශ්නයක් නෙමෙයි. ඊටාම සියුම් ප්‍රශ්නයක්. ඔය නිරෝධය තෝරගන්නවා කියන එක වචනෙන් කියා දෙන්න අපහසුයි. හැබැයි යම් අදහසක් යන්නේ නැද්ද කියලා හිතනවා. ඈරෙන අදහසක් විශාල අදහසක් ලැබුණා. ඒ අර කාරණා දෙකක් වශයෙන් තිබිච්ච එක වෙන එක්තරා අර්ථයකින් මේ දහම වැඩි මේ එහෙම නැත්නම් ඒ මානසිකාර කිරීම පෝෂතය ඒ වෙනි කාරණේකදී කාරණා දෙකක් කරන්න තියනවාද වගේ කියන හැඟීමක් තිබුණා. ඒක උච්ඡේදයේ ඒ නිරෝධේ නැහැටි, නිවන නිරෝධයක් නොවන හැටි කියන දේ පිළිබඳ තවත් ඉගෙන ගනි ඉස්සරහට. නමුත් තිබුණාට වඩා බොහොම ඉහළ තැනකට අවබෝධය ඔබතුමා දැන් ඔය සූත්‍ර කියනකොට බුදුහාමුදුරුවෝ ගත්ත වචන පදම ගත්තොත් මහත්තයා අපිට තෝරගන්න පස්සේ අජාත වචනේ අමතක කරන්න එපා. අභූත, අකත, අසංකත කියන මේ වචන හතර ගත්තාම මේ නිවන ගැන කියා දෙන ගත්ත වචන ටිකන්නේ. ඔය නිරෝධය ගැන කියා දෙන ගත්ත තවත් වචන පද ටිකක් ඔය. නේද? දැන් අර එක්තරා කාන්තාවකට මම ළමයෙක් ගැන උපමාවක් ගත්තා. දැන් අපිට තමන්ට දාව ඉපදුණු ළමයෙක් ඉන්නවා. ඒ ළමයා නම් ඇතිවීමක් හෝ නැතිවීමක් ගැන කතා කරන්න පුළුවන් නේද? හැබැයි කවදාවත් පිළිසිඳ නොගත්ත ළමයෙක් කුසේ පිළිසිඳ නොගත්ත කලලයක් පිළිබඳ ඇත හෝ නැත යන අර්ථයෙන් කතා කරන්න පුළුවන්ද? බෑ. එහෙම අදහසක්වත් ඒ මෞතුමිට එන්නේ නැහැ. ඇයිද එහෙම අදහසක් නැහැනේ? පැනවීමක් නැහැනේ මහත්තයා. ඒතොර ඇතෙන් සහ නැතෙන් පණවන්න බෑ. නොයිපදුන එක අජාත වෙච්ච එකක් කොහොමද පණවන්නේ? ඇත හෝ නැත කියන අර්ථයෙන්. නිරෝධය කියලා කියන්නේ අන්න ඒ වගේ මහත්තයා. ඔය වේදී හින්දා මෙඩති මේ සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය කියන අදහස් ගන්න මම අපි විශේෂයටපත් වෙලා කියන එක නෙමෙයි. නමුත් ඒ මුලදී මට අපේම හිත මතක් කරගත්තොත් එහෙම නිවනට යම් කිසි බයක් වගේ දෙයක් ඇති උනේ මේ සියල්ල නැති වෙනවානේ කියන හිතවිල්ල මොන එකෙක් එහෙනම් සුව විඳිනවාද කියන දේ තිබුණා. දැන් නම් මේ මට්ටමට මොඩ නැහැ. මේ නමුත් ඒ හිතවිලි තවමත් කොන් වල තියනවාද දන්නේ නැහැ. මට හොඳට මතකයි මම නිවනේ මොකද සඳ සැපයක් වෙන්නේ නැහැ නේ කවුරුවත් කියන අර්ථයෙන් හිත තිබිච්ච කාලයක් තිබුණා. විඳින කෙනෙක් නැතු වෙනව නේද? විඳින කෙනෙක් නැති වෙනව නේනම් ඉතින් කොහොමද